මේ පාර අපි යන්නේ පෙකෝ ට්‍රේල් හයික් එකක් යන්නේ. අපි ගිහින් බලමු අපේ අත්දැකීම කොහොමද ඔයගොල්ලොත් එක්ක බෙදාගන්නේ කියලා. කෙලිම පල්ලෙහෙන් එනවා. ඊට පස්සේ යන පාර මේ තිත් තියෙනවා. තිත් දිහා බලාගෙනම ඒ පාර දිගේම ගියා නම් හරි කියලා අපි හිතන ගිහින් බලමු. අපි මේ ගමන පටන් ගත්තේ ඔයගොල්ලෝ දන්නවා හන්තාන බර්ඩ් පාක් එක. ඒ බර්ඩ් පාක් එකට හැරෙන ළඟම ඒ කියන්නේ හැරුණ ගමන්ම තියෙනවා ටී ෆැක්ටරි එකක්. අපි එතනින් තමයි අපේ ගමන පටන් ගන්නෙ. මෙතනින් තමයි පෙකෝ ට්‍රේල් එක ආරම්භ වෙනවා කියලා කියන්නේ. අපි ඉස්සරහට ගිහින් බලමු අපේ ට්‍රේල් එක කොහොමද ඔයගොල්ලොත් එක්ක එක්ස්පීරියන්ස් කරන්න කියලා. Whispering pine, sing me your tune. Caught in the rhythm of the stars and the moon. Teach me the language of rustling leaves. Stories that linger on the breath of the breeze. The dawn paints gold on the mountain's crown, while rivers whisper truth as they flow down. මේ හරියෙන් අපිට යනකොට හම්බුලා මීවද ටිකක් පරිස්සමෙන් යන්න ඕන. අපි දන්නේ නැහැ කොහොම වෙයිද කියලා. Stand knotted in time by nature. අපි ගමනේ මගක් වෙනකන් අපි ඇවිල්ලා තියෙන්නේ. ලස්සන ලොකේෂන් ටිකක් යන ගමන් හම්බ වෙයි. කොහොමද වටපිටාව? The silence alive, yet brimming with sound. In the arms of solitude, I am found. Oh, whispering pine. මෙතනින් තමයි අපි අපේ ට්‍රයිල් එක පටන් ගන්න. මේ මෙතනනේ. ඒක පටන් ගන්න සඳගිරි සෑය ළඟින්. මෙතන සඳගිරි සෑය. ඊටම ඉස්සරහා තමයි අපේ ට්‍රේල් එක පටන් ගන්න තියෙන්නේ. පෙකෝ ට්‍රේල් මේක පටන් ගන්න සඳගිරි සෑයටම ඉස්සරහින්. එතනින් තමයි අපි මේ දකුණු පැත්තට හැරිලා අපේ ගමන පටන් අරගෙන තියෙන්නේ. සඳගිරි සෑය තියෙනවා අතන. අපි ඉස්සරහට ගිහින් බලමු අපි ට්‍රයිල් එක පටන් ගන්න තියෙන්නේ.
අපි සුපුරුදු යන විදිහටම අපිට හම්බුණ තවත් යාළුවෙක්. අපි බලමු අපිත් එක්ක මෙයා කොච්චර දුරක් යයිද කියලා. යනකොට හම්බෙනවා ගල් පර්වත ටිකක්. ඉතින් ලස්සන දර්ශන ටිකක් තියෙනවා. අර පැත්තෙන් පන්සල සඳගිරි සෑය. පන්සල පහු කරලා ඒ පාරේ තමයි අපි මේ උඩට යන්නේ. මග මහන්සිය නිවාගෙන ආපහු යන්න පටන් ගත්ත ගමන තව ගොඩක් දුර යන්න තියෙනවා. වෙනදට වඩා අපේ ගමන හිමින් යන්නේ කට්ටිය වැඩි. අපි ගිහින් බලමු. කට්ටිය ලී හොය. තව ලොකේෂන් එකක් හම්බුණා. මේ ෆිල්ම් ෂූට් කරපුවා. අපි ගිහින් බලමු එතන කොහොමද කියලා.
අපි ආවා view point එකකට බලමු මේ කොහොමද මෙතන view එක කියලා. ඔයාලට මම මේ වීඩියෝ එකක් දෙන්න. පිකෝ ට්‍රේල් අපි යන ගමනේදී අපිට හම්බුණු view point එකක් තමයි මේක. බලන්න මේ තියෙන දර්ශනය කොච්චර ලස්සනද කියලා. අඩු උඩවත්ත ගැලේ මෙහෙ Baby, don't be sorry for me. Gonna just perfect story. You say you're wrong for me, but I'm not wrong story. Baby, don't be sorry for me. Gonna just perfect story. බල්ලෙක් ආවා. එයා තාම අපිත් එක්ක යන්න එනවා. කිලෝමීටර් 9ක් විතර අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. දිගටම අපිත් එක්ක ගමනේම යන්න ආපු කෙනෙක් තමයි ඔය. අපි බලමු දිගටම කොටක් දුරට මම හිතන්නේ අපේ ගමන අවසානයේත් එක්ම මෙයා අපිත් එක්ක යන්නේ. ඉදිරියට ගිහින් බලමු කොහොමද ඒ අත්දැකීම කියලා. අපි යනකොට තව මේ සම්පූර්ණ ලස්සන විදිහට තියෙනවා. අතරතුරදී ගම්මාන කීපයක් පහු වෙනවා. ඉතින් ඒ වගේදී අපිත් එක්ක ආපු බල්ලත් එක්ක ගොඩක් අමාරු වුණා යන්න. අපි මේ පාර ක්‍රොස් කරනවා. ඒ කියන්නේ අපි මේ ට්‍රේන් එක වැටලා තියෙන හන්තාන පාර දෙපැත්තේ මේ එතකොට ඒ ක්‍රොස් කරද්දි තමයි ඔය ඇක්සිඩන්ට් එකක් වෙලා තිබුණේ. අපි දැන් අන්තිම හරියට ඇවිල්ලා ඉන්නේ.
හයික් එක දැන් ඉවරයි. දැන් අපි බස් එකට යන්න බස් එකක් ගන්න අන්තිම බස් එක 5:00 තියෙනවා කියලා කිව්වේ. දැන් අපි ඒක ගන්න යන ගමන් කට්ටිය දැන් ගෙවල් වලට යන්නේ. පෙකෝ ට්‍රේල් මේක ස්ටෙප්ස් කීපයක් තියෙනවා. අපි ගියේ මේ පළවෙනි ස්ටෙප් එක. ඔයගොල්ලොන්ට ඉදිරියේදීත් අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා. අපි ඉස්සරහට දිගටම ස්ටෙප්ස් ටික කම්ප්ලීට් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු ඉස්සරහට ඒ යන වීඩියෝස් උත් මම දාන්නම්. දිගටම රැඳී ඉන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් ඊළඟ ගමනින් අපි හමු වෙනකම් ජය වේවා.